හෙලෝ කොහොමද ඔයාලට? මම ඔයාලට අරගෙන ආවා රසම රස බ්‍රවුනි රෙසිපි එක. මේ රෙසිපි එක බැලුවට පස්සේ ඔයාට ගිනි ගණන් දීලා වෙළඳ පොලෙන් බ්‍රවුනි ගන්න ඕන වෙන එකක් නැහැ. මේ රෙසිපි එක බැලුවට පාඩු වෙන්නේ නැහැ. බිස්නස් එකක් විදිහටත් ඔයාට මේක ආරම්භ කරන්න පුළුවන්. ඔයාලා දන්නවනේ බ්‍රවුනි එක උඩ එන ටෙක්ස්චර් එක. අපි මේ ටෙක්ස්චර් එකත් හරි ලස්සනට හදා ගන්න ඕනේ. ඒ වගේම ටොපින්ස් ඇඩ් කරගන්න, ලස්සන වැඩි කරගන්නවා වගේම රස වැඩි කරගන්නත් අපිට පුළුවන්. එහෙනම් එන්නකෝ මේ සොෆ්ට් රසම රස බ්‍රවුනි එක හදාගන්න කොහොමද කියලා අපි බලමු. හරි මුලින්ම අපි අවශ්‍ය දේවල් ලෑස්ති කරගමු. අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 80ක්, ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 80ක්. මම අරගත්තේ රිස්බෙරි ඩාර්ක් කුකින් චොක්ලට් එක. ඒක සුපර් මාකට් වල රියල් පිටින් පැකට් තියෙනවා. දිනපතා කෑම හදන කෙනෙක් නම් ඔයාට මේ කිලෝ එකේ පැකට් එක ගන්න එක ගොඩක්ම වාසි. ඊළඟට මම අරගත්ත පාන් පිටි ග්‍රෑම් 65. ඒ වගේම ලොකු බිත්තර එකක්, බටර් ග්‍රෑම් 50, වැනිලා තේ හැඳි එකක්, අවසාන වශයෙන් බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි බටර් ග්‍රෑම් 50යි ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 80යි දිය කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක මයික්‍රෝවේව් එකට දාලා හරි එහෙමත් නැත්නම් ඩබල් බොයිලින් මෙතඩ් එකට හරි ඔයාලට පුළුවන් විදිහට මේක දිය කරගන්න. ඊළඟට අපි ටිකක් මේක නිවෙන්න තියාගමු. ඒක නිවෙනකන් අපි සීනි ග්‍රෑම් 80යි, බිත්තරයයි, වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගෙන අපි මේක හොඳින් වීට් කරගමු. මේ ප්‍රමාණයන්ගෙන් ගත්තාම මට බ්‍රවුනි කප් 7ක් හදාගන්න පුළුවන් වුණා. ඔයාලට මේ ප්‍රමාණය මදි කියලා හිතනවා නම් මේ ප්‍රමාණය ඩබල් කරලා ඔයාලට අරගන්න පුළුවන්. අපි මේ විදිහට වීට් කරගෙන යද්දී ලා සුළු පැහැයකට වගේ හැරෙනවා. ඒ කියන්නේ සීනි හොඳටම දිය වෙලා ඒ වෙලාවේදී අපිට බීට් කරන එක නතර කරන්න පුළුවන්. එතකන් හොඳින් බීට් කරගන්න ඕනේ. අපි බ්‍රවුනි වල උඩ ටෙක්ස්චර් එක ගන්න නම් අනිවාර්යයෙන්ම හෑන්ඩ් බීට් එකකින් බීට් කරන්න ඕනේ. එහෙම නැතුව විස්ක් එකකින් ටෙක්ස්චර් එක ගන්න ඇත්තටම හරි අමාරුයි. ඒ නිසා බ්‍රවුනි හදද්දී අනිවාර්යයෙන්ම හෑන්ඩ් බීට් එක භාවිතා කරන්න. මම විනාඩි 2ක් විතර හොඳින් බීට් කරගත්තා. මේ තියෙන විනාඩි 2කට පස්සේ දැන් අපි මේ මිශ්‍රණයට කලින් දිය කරලා නිවෙන්න තියාගත්ත ඩාර්ක් කුකින් චොකලට් එක තමයි දැන් එකතු කරගන්නේ. විශේෂම දේ තමයි මේ වෙලාවේදී ඩාර්ක් කුකින් චොකලට් එක අනිවාර්යෙන් නිවිලා තමයි තියෙන්න ඕනේ. එහෙම නැතුව රසනින් මේ මිශ්‍රණයට එකතු කරගන්න එපා. මම දැන් ස්පැචුවල් එක ආධාරයෙන් වටේ තියෙන මිශ්‍රණයත් මැදට එකතු කරගෙන ආයෙත් විනාඩියක් විතර බීට් කරගන්නයි යන්නේ. හරි දැන් අපි ආයෙත් විනාඩියක් මේ විදිහටම බීට් කරගමු. ඔයාලට බ්‍රවුනි ට්‍රේ එකකට දාලා බේක් කරගෙන කෑලි කපා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් කප් වලට එකතු කරගෙනම බේක් කරගන්නත් පුළුවන්. මේ වෙලේදී අපේ බැටර් එක හොඳට බීට් වෙලා තියෙනවා. ඊළඟට මම යන්න පිටි එකතු කරගන්න. මම පාන් පිටි ග්‍රෑම් 65 බේකින් පවුඩර් තේ හැඳි භාගයත් එකතු කරගෙන අපේ මිශ්‍රණයටම හලා ගන්නවා. මේ දීලා තියෙන ප්‍රමාණයන් මේ විදිහටම අරගන්න. මම ස්පැචුවල් එකෙන් පිටි ටික ටිකක් කලවම් කරගෙන තමයි බීට් කරන්නේ. එතකොට පිටි ටික විසි වෙන්නේ නැතුව අපිට ලස්සනට මේක බීට් කරගන්න පුළුවන්. මේ වෙලේ ඔයාලට කැමති නම් කජු, ප්ලම්ස්, කුකි චොකලට් වගේ එකතු කරගන්න පුළුවන්. මගේ අයිඩියා එක අද මම චොකලට් බාර් එකතු කරගන්නවා. ඒ නිසා මම මිශ්‍රණයට මුකුත් එකතු කරගන්නේ නැහැ. බැටර් එක දැන් හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට බීට් කරන එක මේ වෙලාවෙදී නතර කරන්න පුළුවන්. මේ වෙලේදී මම අපේ මිශ්‍රණය පයිපින් බෑග් එකට එකතු කරගන්නවා. මොකද වටේ වදින්න නැතුව කප් එක ලස්සනට ෆිල් කරගන්න පුළුවන් නිසා. ඊළඟට මම ඔයාලට අයිඩියා එකක් ගන්න ඕනේ නිසාම 60 තල දෙකකින් වොයිල් ට්‍රේ අරගත්තා. මේවා ඕනෑම සුපර් මාකට් එක විවිධ ප්‍රමාණයන්ගෙන් තියෙනවා. ඉතින් ඔයාලට බලලා අරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට කොකෝ පවුඩර් ටිකක් මේ ට්‍රේ වටේට ගා ගන්න ඕන. ඔයාලට ඒක වෙලා යනවා වගේ නම් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරගන්නත් පුළුවන්. ඊළඟට මේ පයිපින් බෑග් එකෙන් අපි එක සමානව ට්‍රේ වලට දාගමු. මේ විදිහට ට්‍රේ වලට ඔයාලට මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. මම කප් එක පිරෙන්නම එකතු කරගන්නේ නැහැ. මොකද මම චොකලට් බාර් ටොපින්ස් එකතු කරගන්න ඉන්න නිසා. ඒ වගේම මේක බේක් වෙලා ඉද්දි තවත් යම් තරම් දුරට මේක පිපිලා එනවා. ඊට පස්සේ අපි මේක බේක් කරගන්නවා සෙල්සියස් අංශක 180 විනාඩි 25. ඔයාලට මේ වෙලාවෙදි පේනවා ඇති අපි දාගත්ත ප්‍රමාණයට වැඩි තව ටිකක් පවුට් වෙලා ඇවිල්ලා තියෙනවා. මට බේක් වෙන්න ගියේ හරියටම විනාඩි 25යි. oven එකෙන් oven එකට කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම ඔයාලට කලින් කිව්වා වගේම මේ බ්‍රවුනි වල උඩ ලස්සන ටෙක්ස්චර් එකක් ඇඩ් වෙලා තියෙනවා. මේ විදිහට බ්‍රවුනිස් ටික බ්‍රේක් වෙලා නම් ඔයාලට සතුටු වෙන්න පුළුවන්. මේ ප්‍රමාණයන්ගෙන් මට හරියටම බ්‍රවුනි 7ක් හදාගන්න පුළුවන් වුණා. අපි වෙළඳපොලෙන් ගන්න බ්‍රවුනි එකක් රුපියල් 250ක් 300ක් වෙනවා. ඇත්තටම අපි ගෙදර හදන බ්‍රවුනි පීසස් එකක් රුපියල් 80ක් 90ක වගේ මුදලක් තමයි වෙන්නේ. ඉන්ග්‍රීඩියන්ට්ස් වගේම කොස්ට් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇඩ් කරන්න. ස්මෝල් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. හරි අපි යමු දැන් මේ බ්‍රවුනි වල ටොපින්ස් ඇඩ් කරන්න. අනිවාර්යෙන් මේ වෙලාවේදී වගේ බ්‍රවුනි ටික හොඳින් නිවිලා තියෙන්න ඕන. මම කුකින් චොකලට් ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් එක්ක තිය කරගත්තා. ඒක පයිපින් බෑග් එකකට දාගෙන මේ විදිහට උඩින් ඇඩ් කරගන්නවා. ඊළඟට මම ඒකට උඩින් චොකලට් බාර් එක තියලා අලව ගන්නවා.
ඊට අමතරව තව ඔයාලට පුළුවන් කජු ටිකක් බෙදලා එකතු කරගන්න. ඒ වගේම white chocolate ටිකක් එකතු කරගන්න. strawberry කපලා තියාගන්න. ඒ වගේ toppings add කරලා ඔයාලට තව මේක ලස්සන කරගන්න පුළුවන්. මේක ලේසියෙන්ම සීල් කරගන්න පුළුවන් නිසා තව කෙනෙක්ට අපිට ලස්සනට පිළිගන්නවන්නත් පුළුවන්. කෑලි කපලා දෙනවට වඩා මම හිතනවා මේ විදිහේ තව ටිකක් පිළිවෙලයි කියලා. ඔයා දන්නවනේ brownie වර්ග දෙකක් තියෙනවා. තෙතමනයක් නැතිව හොඳටම බේක් කරන brownie වලට අපි කියනවා cakey brownies කියලා. තෙතමනයක් සහිත අඩුවට බේක් කරනාම අපි කියනවා fudgy brownies කියලා. ඔයාට බැලුවම තේරෙනවනේ මේක දැන් කොයි වර්ගයකටද අයිති කියලා. මම අද ටිකක් වැඩිපුර බේක් කරගත්තා. හැබැයි අපේ ගෙදර අය නම් කැමති ටිකක් අඩුවට බේක් කරලා. ඉතින් ඊළඟ දවසේ ආයෙ මම බේක් කරද්දී විනාඩි 20ක් බේක් කරගන්නවා. අනිවාර්යෙන් ඔයත් බේක් කරගද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේක හරි ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක් කියලාත් ඔයා දැන් දැක්කනේ. ඒ නිසා අනිවාර්යෙන් ගෙදරින්දී හදලම රස බලන්න. බර්ත්ඩේ එකකට gift එකක් වගේ දෙන්නත් මේ වගේ රෙසිපි එකක් ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රෙසිපි එක try කරලා බලන්න. රසගුණ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අයමත් දවසක මේ වගේ රසම රස වීඩියෝ එකක් අරන් එන්න. ඔබට සුබ දවසක්.